මීට අවුරුදු 50කට පමණ පෙර මේ ගම්පියස කොයි තරම් සුන්දරද කියලා මම මගෙන්ම විමසාගත් අවස්ථා එමටයි. ගම කෙළවර වූ කඩමණ්ඩියත් එය පසුකොට මයිල 2-3ක් ගිය තැන හමුවන වැව ඉස්මත්තේ තිබුණු ගම්මුන් විසින් කළුවර කැලේ නමින් හඳුන්වන වනපෙතත් මාගේ ළමා කාලයේ සුන්දර අත්දැකීම් ගොනු කොටගත් සිහිවටනයක් වගේ. කෙසේවත් මේ ඔබට මා කියන්නට යන්නේ මාගේ ජීවිතයේ සුන්දර අත්දැකීමක් ගැන නම් නෙවෙයි. නමුත් මා ඒ අසුන්දර අත්දැකීමක් ලෙස අර්ථ දක්වන්නේ නැහැ. මාගේ කතා නායකයා සිරිපාල නම් වූ නමුත් මමත් පන්සලේ ලොකු හාමුදුරුවනුත් හැර අන් කිසිවෙක් කවරදාකවත් ඔහුව ඒ නමින් හඳුන්වනවා මා අසා තිබුණේ නැහැ. වයසට වඩා මිටි කෙට්ටු සිරුරකට හිමිකම් කියූ ඔහු මනසිනුත් වයසට සරිලන පරිදි වැඩි තිබුණා කියලා කියන්නට බෑ. කුස පුරවා ගැනීමට කුමක් හෝ දෙයක් කර එදා වේල සොයාගන්නා ඔහු සොරකමක් කර ගැමියන්ගෙන් කිසිම දිනක දඬුවම් ලැබුණු මා දැක තිබුණෙත් නෑ. නමුත් කොළු කුරුට්ටන්ගෙන් සහ සැඳෑ යාමයේ මාටින්ගේ මල්පැණි පොදින් මත් වූවන්ගෙන් නම් ඔහුට ගැලවුමක් නැති ගානයි. එම නිසා ගල් පහරකට පා පහරකට ඔහු ලක් නොවූ දිනයක් නොමැති තරම්. කිසි දින පිරිසිදු නොකරන කයකට හිමිකම් කියූ ඔහුගේ කාල වර්ණ පැහැය කුණු දූවිලි නිසා හටගත්තක්ද නැතිනම් ස්වභාවිකවම එය ඔහුගේ පැහැය දැයි යන්න සෙවීම පහසු කටයුත්තකුත් නොවේ. පෝරිසාදයා යන්න අන්වර්ථ නාමයේ ලෙස ඔහුට පටබැඳෙන්නට මා පෙරකී කාරණා හේතු වූවයි සිතන්නට පුළුවන්. වැලයක් වරකයක් හෝ හිඹුටු දන්වැනි ගඩා ගෙඩියකින් සන්තර්පණය වී දවස ගෙවා දැමුවත් යමක් කමක් තිබූ පවුලක අවාසනාව ළඟා කරමින් උපන් දරුවා ඔහු කුඩා කල සිට දැනුන්නත් ඔහු හා වචනයක් කතා කිරීමට මට අවස්ථාව ලැබෙන්නේ මා පාසලේ 6 හෝ 7 කැලෑසියේදී විය යුතුයි. සිරිපාල ඔහොම හිටන් මොනවයි උඹ අද දවල්ට කෑවේ? පිළිතුරක් වෙනුවට අපිරිසිදු දසන් පෙන්වා මා වෙත සිනාවක් පෑ පෝරිසාදයා යන්නට හැරුණා. මේ මාත් එක්ක වරෙන් බත් ටිකක් දෙන්න උඹට. මගේ ආරාධනය නිහඬව පිළිගත් ඔහු ගම් සභා පාරෙන් මාගේ නිවසට හැරෙන පාර දක්වා පැමිණ නතර වුණා. මේ වර තෝවා අල්ලන් කන්න කෙනෙක් නෑ. ළමිසි වාගේ හැංගෙන්නේ. මා එසේ කීවත් ඔහු එසේ හැංගුණේ මාගේ මවට ඇති බිය නිසා බව මා හොඳාකාරවම දන්නවා. ඔහු යලිත් අන්දර වැටට මුවා වූ නිසා ඔහු යන්නට ඇතැයි සිතූ මම ගෙට ගොඩ වුණා. ඩිංගිරි කෝ අම්මා? බඩේ රුදාවකයි කියා පාසල් ගමන වර්ජනය කළ මාගේ සහෝදරියකින් විමසමින් කෑම මේසයේ මා වෙනුවෙන් සූදානම්ව තිබුණු කෑම පිඟාන හැර බැලූ මම හනිකට කාමරයට ගියේ ඇඳුම් උනා තමා කෑම ටික කා දමන අදහසින්. බතුත් වැව් මාළුත් පොල් සම්බලකුත් කොස් තැඹුමකුත් සහිතව මගේ දිවා භෝජනයත් රැගෙන දෙලුම් ගහ ළඟ බංකුවට ගියේ කවදාවත් කෑම මේසේ සිට දහවල් කෑම ගැනීමේ පුරුද්දක් මට නොතිබූ නිසයි. අයියේ අම්ම ගියා පොඩි මාමලා දිහැ. මං සමන්මලියක කඩමණ්ඩියට ගොහින් එන්නම්. එසේ කී මාගේ නැගණිය මාගෙන් පිළිතුරක් නොලබාම ඉගිලී දිව යන්නට වුණා. බත් කටක් අනාගෙන කන අතරේ නිකමටමෙන් පාර දෙස බැලූ මට දෙල්ගහට කෙනෙක් මුවා වී සැඟවුණු බව
පෙනෙන්නට වුණා. නමුත් ඊළඟ මොහොතේ මගේ මුවගට සිනාවක් නැගුණේ ඔහු කවුරුන්දැයි මට වැටහුණු නිසයි. "ඕයි සිරිපාල, මෙහි වරින්. බොට බඩගිනිද? බත් ටිකක් දෙන්නද?" නිහඬ සිනාවකින් මා දෙස බැලූ පෝරිසාතයා හිස දෙපසට වෙනුවා. හිටහන්. කුස්සිය තුලට වැදුනත් අම්මා වළං සියල්ල සෝදා තමා ඇති බව පෙනෙන්නට තිබුණා. බෙලෙක් පිඟානක් ගත් මම මා විසින් අනන ලද බත් ඉවතලා අනෙක් ටික පෝරිසාතයාගේ කොටස ලෙස වෙන් කළා. "ඉඳා කහන්." වහා බිඳී යන වීදුරු බඩුවක් ලෙස කෑම ටික දෑතට ගත් ඔහු කටට දෙකට එය කා දමන්නට වුණා. "මේ හිමින් කහන් මිනිහෝ, තෝ හිර වෙලා මැරෙයි. හිටහන්, මම බොට වතුර ටිකක් ඇන්නෙන්නම්." "අනේ බුදුරාලහාමි, මට මයේ මිනිහත් නැතිකොට මේ කාලකන්නි කොල්ලා එක්ක වැටිලා ඉන්න තියෙන්නේ මේ පැල් කොටෙයි මේ ඉඩම් කෑල්ලයි විතරයි. මුයි මායි මැරිලා යන කල් ඉඳලා තමුන් නැහැ ඕන දෙයක් කරගන්නවා හොඳයි." "පින්හාමි, උඹ දන්නව නෙව මේක බොගේ මිනිහා ජීවත්ව ඉඳද්දි මට උකස් කෙරූ විත්තිය. දැන් මේක සින්න වෙලා ගොඩක් කල් නෙව. තෝ හිතුවද මම වෙස්සන්තර කියලා මයේ ඉඩම් වල පිනට ළඟින්ට දෙන්න? අනේ අපේ රාලහාමි, මේකගේ අම්මා මයේ එකම දූ මේක වදන්ට ගොහින් නැති වුණු වග තමුන් නැහැ දන්නව නෙව. අපිට සමා කරලා තව ටික කාලයක් මේකේ ළඟින්ට දෙන්න." "හරි. මෙහෙම කොරාපිය. මේකේ ඉන්නවට මට මාසෙකට රුපියල් 5ක් උඹ ගෙවන්න ඕන. අද ඉඳලාම එක මාසයක් හරි නොගෙව්වොත් මං තොපි දෙන්නවම එළියට ඇදලා දානවා." "අනේ අපේ බුදුරාලහාමි, රුපියල් 5 වැඩි. මං ඒ අදහසට මනාපයි. ඒත් ගාන පොඩ්ඩක් අඩු කරනවා හොඳයි." "4ක් දීපිය එහෙනම්. හැබැයි බොලාට මේ වත්තේ හෙරලි ගෙඩියක්වත් කඩන්ට තහංචි." මා කලින් සඳහන් කළ පරිදි සිරිපාල සිය පවුලට අවාසනාව උදා කරමින් ඉපදුනා යයි කීම උචිතයි. ඔහුගේ මවගේ මව එනම් පින්හාමි කලක් අනුන්ට අතනපා ජීවත් වූ අයෙකුගේ බිරියක් වුණා. ඔහු මල්හාමි. මල්හාමිගේ බහට පිටින් ගොස් තම එකම දෝනියන්දා අවජාතකයෙකු බිහි කළා පමණක් නොවේ, තම ජීවිතේනුත් වන්දි ගෙව්වා. සිරිපාලට යාන්තම් 6 මාස පිරෙද්දී මල්හාමි ගසකින් වැටි අන්තරා වුණා. සිය ඉඩම හා ගෙවත්ත සයිමොන් රාලහාමිට උකස් කළා යයි කිසි දිනක මල්හාමි විසින් පින්හාමිට කියලා නැහැ. නමුත් නිකම්ම නිකං සයිමොන් රාලහාමි නම් ධනපති ඉඩම් හිමියෙකු වූයේ කෙසේදැයි දන්නා අතලොස්සකට නම් එය අරුමයක් නොවේ. නමුත් කරුණු කාරණා කෙසේ වුවත් කුලිය නොගෙව්වොත් තමනුත් තම මන්ද මානසික මුණුපුරාත් මහමගට වැටෙනා බව නොවැටහෙන තරම් නුවණින් අඩු තැනැත්තියක් නෙවෙයි පින්හාමි. ඈ කුලියක් මලියක් සඳහා ගියේ එනිසයි. "ඕන් හාමිනේ මට තිබුණු එක පුරස්නයක් නම් හරි." එසේ කියමින් සයිමන් රාලහාමි කෝට් බෑය එල්ලා තබා හාන්සි පුටුවේ හරිබරි ගැහි ඉඳගත්තා. "අර මොකෑ රාලහාමි?" ළමා තැනීගෙන් රාලහාමිට පෙරලා ප්‍රශ්නයක්. "අර මල්හාමි ගොයියගේ මායිය මතකයි නෙව?" "ඔව්. මොකෑ මට මතක නැත්තේ." "උන්දෑ අද උදහැ නැක්කේ
ඉඩමක වැඩක් කරද්දි පොල් ගෙඩියක් ඔළුව උඩ පත බෑවිලා වෙද මහත්තැන් ලැදි හැ සිහිසුන් වෙලා ඉන්නවලු. ගොඩ දාන්ට බැරි වෙයි කියලාලු කට්ටිය කියන්නේ. තම බිරිඳට හොරා සංගවාගත් කපටි සිනහවකින් මුව සරසාගත් සයිමොන් ඈත වෙල්යාය දෙස නෙත් යොමු කළා. අනේ පව්, අර කාලකන්නිය බඩගින්නේ මැරෙයි. පවුනං ගෙදරගෙන නවත්ත ගන්න එක නෙව තියෙන්නේ හාමිනේ. තම ස්වාමියාගේ හැටි හොඳාකාරවම දන්නා ළමා තැනී නිහඬ වුණා. තාත්තගේ හුරතලේ වැඩි. ඔක ගෙයින් යන්නේ නැත්තම් කියන්න. මං උක්කුවයි චුට්ටේ එක ගිහින් එළියට ඇදලා දාන්න. පොඩි රාළහාමි ලෙසින් ගම්මු හඳුන්වන තම පුතුගේ කල්කිරියාව හොඳ හැටි දන්නා සයිමන් මුනිවත රැක්කේ වඩා හොඳ සැලැස්මක් තම හිත තුල ඇතත් එය දැන්ම පොඩි රාළහාමිට පැවසීම උචිත නොවන නිසායි. මහා ගෑණිත් ගියා. පව් අර කාලකන්නියා. පින්හාමිගේ අවසන් කටයුතු ගම්මුන්ගේ මැදිහත් වීමෙන් කර දැමූදා දෙතුන් දෙනෙකුගේ මුවින් පිට වූ වදනක් තමයි ඒ. හොය කාලකන්නියා පන්සලට හරි බාර දුන්න හැකි. ඒත් ඉතින් ඊට පස්සේ අපි කොහොමයි හිත පිරියකින් පන්සලටවත් යන්නේ. හතර පොයට සිල් ගන්නා තවත් උපාසිකාවක් එසේ කීවා. මොකෑ උඹ අද මේ පැත්තේ? උඹ නම් පුතෝ ගල් පාරක් කනව මොන වෙලාවක හරි පඳුරු පල්ලේ හැංගිලා ඉඳලා. වරෙන් එළියට කියපන් මොකෑ? මේ වරකයක් ගෙනාව පුංචි මහත්තයන්ට. අසරණයා මගේ බත්පතේ ණය බේරන්නට ඇවිත් පාටයි. කුරුල්ලෙක්වත් හොට නොගැසූ ගහේම ඉදුණු වැලවරකා ආදී පළතුරු ගමේ අපට හිඟ නොවෙතත් හිතේ කහටක් නැතුව ගෙනා මේ තෑග්ග පිළි නොගෙන බෑ. හිටන් මං පිහියක් ඇන්නෙන්නම්. කෙසේ නමුත් මම කුඩා වරක පළුවක් කන්නට ඇති. ඉතුරු මුළු ගෙඩියෙම මදුළු 5-6ක් හැර සෙස්ස පෝරිසාදයා විසින් කා දමා තිබුණා. යකෝ තෝනං වවුලෙද්ද කොහෙද ගියාත්මේ? නැගිටගත් මා සෙමෙන් හිසට පහරක් ගසමින් ඔහුට කීවා. මුහුණ පුරා සිනහවකින් මට සංග්‍රහ කළ ඔහු අඩියට දෙකට ගම් සභා පාරෙන් ඔහුගේ නිවස්නේ වෙත දිව යන්නට වුණා. ඒ සිරිපාල ඔහොම හිටන්. මොකද්ද උනේ උඹේ මූණට? නිහඬව අසරණ බැල්මක් මා වෙත හෙළූ අසරණයා කඳුළු හා මුසු වුණු ලේ සහිත මූණ මගෙන් සංගවා දිව යන්නට වුණා. පාලමාමේ මොකෝ අර සිරිපාල ලේ පෙරාගෙන දුවගෙන ගියේ? ආරාස මජ්ජාතිය අර කාල කන්නි දෙන්න එක්ක එකතු වෙලා උට ගහලා පුතේ. කවුද මාමේ? අර පොඩි රාළහමියා කියන එක. ඕක හින්ද ගමේ කෙල්ලෙකුට ඉන්න නෑ. බීගත්තාම ගහක බවභෝගයක් තියන්න දෙන්නේ නෑ. කාල කන්නියා. කෙසේ නමුත් පොඩි රාළහාමිගෙන් ගමට සිදුවන අවැඩ නම් නිමක් නෑ. ගැමි තරුණියන් පමණක් නොවේ. ඇතැම් විටක විවාහක යුවතියන්ටත් ඔහුගෙන් සිදුවන අවැඩ නම් කෙලවරක් නෑ. දින කිහිපයක් ගෙවී ගියත් ඒ ගෙවී ගිය දින කිහිපය තුල පෝරිසාතයා ගමේ කිසි කෙනෙකු විසින් දැක තිබුණෙත් නෑ. පාසලේ මාගේ ඉගෙනුම් වැඩ වෙනුවෙන් කාලය කැප කළ මටත් ඔහු ගැන නිශ්චයක් නෑ. නමුත් ගැමි තරුණයෙකුගේ පුවතකින් මාගේ සිත සසල වී ගියා. පුංචි මහත්තයා පෝරිසාදයාගේ මලමිනිය වැව් විස්මත්තේ කළුවර කැලේ තිබිලා හොයාගෙන අද උදේ සත්තු කාලා අඳුර ගන්නත් බෑ. වැව ළඟ එලි මහනක පුංචි පහේ පරීක්ෂණයකින් පසුව ඔහුගේ මිනිය වැළලුවා. මේ පුංචි ගම්පියසේ ඔහුගේ මරණය ගැන සොයා බලන්නට කෙනෙක් නැති නිසාම ඔහුගේ කතාව
ඉන් අවසන් වුණා. නමුත් එය එක් කතාවක ඇරඹුම බව අපි කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. පුංචි මහත්තයා පෝරිසාදයාගේ ඔළුව පිටිපැත්තේ පොළු පාරකට වගේ ලොකු තැල්මක් තිබ්බලු. මිනිය උස්සලා තියෙන්නේ පොඩ්ඩක්. ඌ තමා මටත් කිව්වේ. ඊටාම විඩාබර දිනයක් ගෙවි රැය උදා වෙමින් තිබුණා. මා මගේ කාමරේ ඇඳේ ඇලවි සිටියා. එකවරම ජනෙල් පියනක් ඇවි නැවත වේගයෙන් වැසුණා. තිගැස්මක් ඇති නොවුනත් නැවත එය වසන අදහසින් ජනේලය වෙත ගිය මම දුටු දෙයින් මාගේ දෙකකුල් පවා වාරු නැති වී ගියා. වත්තමෙද දෙල් ගස යට අපැහැදිලි පිරිමිරුවක්. වහා දොර ඇරගත් මා මිදුලට ගියා. කිසිදු හැලහොල්මනක් නැහැ. නැවත දෙලුම් ගස මුල බංකුවේ ඉඳගත්තා. මිනිත්තු කීපයකට පසුව මා වෙලාගෙන සිසිල් සුළඟක් හමා ගිය නිසා මට අමුත්තක් දැනී ආපසු හැරී බැලුවා. දෙයනේ සිරිපාල. එම සිදුවීමෙන් පසුව දින කීපයක් කිසිදු හැල හොල්මනක් නැතුවම ගෙවී ගිය නිසා මට මාගේ සිත එක්තැන් කර ගැනීමට පුළුවන් වුණා. ඒත් එක දවසක් උදෑසන චූටි පුතේ නැගිටින්නකෝ. අනේ මන්ද මේ ගමට මොනවා වෙලාද කියලා. අර උක්කුවා කියන එක වැව් බැම්ම උඩ මරලා දාලලු. මව ගෙන ආරංචිය කන වැකුණු මම වහා අඩියට දෙකට වැව් බැම්ම වෙත දිව ගියේ નિરાයාසයෙන්. උක්කුවා මරා දමා තිබුණා. කිසිවෙක් ඔහුගේ ගෙල මිරිකා තිබුණා. එපමණක් නොවේ. දැස එළියට ඇද තමා අතපය හපා මුහුණ සූරා තමා විරූපි කර තිබුණා. මෙසේ අමානුෂික ලෙස මිනිසෙකු ඝාතනය කළ හැක්කේ කාහටද? තවත් මිනිසියෙකුට නම් මෙය කළ නොහැකි. එකවරම මට පෝරිසාදයාව සිහියට නැගුණා. ඒත් ඔහුගෙත් මේ මරණයත් අතර සම්බන්ධයක් තිබිය හැකිද? එසේනම් මා එදා දුටු දේ කුමක්ද? ඔහුගේ මරණයෙන් ඇති වූ කම්පාව නිසා මා හිත තුළ මවාගත් දෙයක් වෙන්නට පුළුවන්. මෙසේ දින කීපයක් ගත වුණු නමුත් විශේෂ සිදුවීමක් සිදු වුණේ නැහැ. නමුත් පොඩි රාළහාමිගේ හැසිරීමේ වෙනසක් ගම්මුන් විසින් නිරීක්ෂණය කොට තිබුණා. දවස් කීපයක් හීනෙන් බය වෙලාලු. කට්ටඩියෙක් ලව්ව නූල් බන්දවන් තියෙන්නේ. කොමින් කොහම හරි කමක් නැහැ. මෙදා පාරවත් ඕක හැදුනොත් ඇති. ගම්මුන් කුමන අදහස් දැරුවත් අදෘශ්‍යමාන බලවේගයක් ගමේ ක්‍රියාත්මක බව සිහිනෙන්වත් සිතන්නට නැතුව ඇති. දිනක් බැහැරක් ගොස් පැමිණි තාත්තා සැලකල දෙයින් මගේ ගත කිලිපොලා ගියා. අනේ මන්දා. දැන් නම් ගම රට දාලා යන්න වෙන්නේ. ආන් අර චුට්ටේ කියන එකත් මරලා දාලා. ඒකත් වැව ඉහත්තාවෙම. උක්කුවාගේ නිසල සිරුර තුල වූ සියලු සලකුණු චුට්ටේගේ සිරුර තුලත් තිබුණා. ඇස් උගුල්ලා තමා මුහුණ විරූපි කර තිබුණා. දැන් නම් මේ ඝාතන දෙකම එක ඝාතකයෙකුගේ විය යුතුයමයි. ඒත් මෙතරම් අමානුෂික ලෙස මිනිහෙක් මරා දමන්නේ කෙලෙසද? මා චුට්ටේගේ සිරුරට ලං වී පිරික්සා බැලුවා. දෙවියනේ. ඔහු විසින් ඔහුම තුවාල කරගෙන, ඔහු විසින් ඔහුවම සපාගෙන, ඔහුගේ නියපොත තුල තිබුණු ඔහුගේම සමේ කොටස් ඉදිරිපස උඩහණුවේ එක දතක් අහිමි ඔහුගේ මුවින් කළ සපා කෑම. මේ සාක්ෂිවලට අනුව ඔහු සියදිවි නසා ගත්තාද? කෙසේ වුවත් එය ඊටාම වේදනාබර මරණයක් වූ බව නම් ස්ථිරයි. මෙම සිදුවීම් මාලාව ගලපා බැලීමේදී මෙහි කිසියම් සම්බන්ධතාවයක් ඇතැයි මා සිතුවා. කෙසේ නමුත් සිදු වූයේ කුමක්දැයි සොයා බලනු අටියෙන් මා පොඩි රාළහාමි හමුවන්නට ගියා.
පුෂ්ටිමත් දඟකාර තරුණයෙකුව උන් ඔහු දැකීමත් දැන් ශෝකයේ උපදවන සුළුයි. බලාගත් වනම බලාගෙන තෙල් බෙහෙත් ඇඟ ගල්වා උන් ඔහු දැක සැබවින්ම මා දුක් වුණා. සයිමන් රාලහාමිගේ තත්වයත් එතරම් සෝචනීයයි. කෙසේ නමුත් සයිමන් රාලහාමි මට යමක් කියන්නට වෙර දරන බව මට දැනුණා. ළමයා, මීට ටික දොහකට කලින් ඉඳලා මේ දේ මට කියා ගන්ට කෙනෙක් නැතුවයි උන්නේ. මයේ දරුවා කාලේ මියදෙනවා බලන් ඉන්න බැරි නිසායි මම මේක ඔය ළමයාට කියන්නේ. පුතා, අර පෝරිසාදයා කියන එකා මැරිලා තියෙන්නේ මයේ පුතාගේ අතින්. ඌ පොල්ලක් අතින් අරන් අපේ කාට ගහන්ට පැනලා. ඉතින් අපේ එකා ඒක උදුරලා අරන් ඒකෙන්ම ඌට ගහලා මරන්න හිතන් නෙවෙයි. හේත් පුතා, උගේ කරුමෙට නරක තැනකට වැදිලා මැරිලම වැටිලා තියෙනවා. මාගේ දෙසවන් මටම අදහාගත නොහැකි වුණා. බහතෝරන පොඩි දරුවෙකු මෙන් මුදලාලි සියල්ල වමාරනවා. ඉතින් මුදලාලි? අමාරුවෙන් මට ගලපා ගැනීමට හැකි වුණේ එපමණයි. ඌ දැන් අපේ එකා මරන්ට එනවා. හීනෙන් ඇවිත් කතා කරනවලු. අනේ මන්ද පුතා, මමත් හීනෙන් දැක්ක දවස් කීපයක්. මුදලාලි බය නොවී ඉන්න මොකක් හරි කරමු අපි. ඔහු අස්වසාලු මම ඔහුට සමුදී පාරට බැස්සා. ඔන්න ඕකයි අපේ හාමුදුරුවනේ කතාව. මොකද්ද අපි දැන් කරන්නේ මේකට? ඔය මිනිස්සයා පලිගැනීමේ චේතනාවෙන් මැරුණු බව පැහැදිලි මහත්තයා. නීතිය හමුවේ පොඩි රාලහාමි වරදකරුවෙක් වෙලා අහවරයි. ඒත් ඊට කලින් අපි ඔය මිනිස්සයා බේරගෙන ඉමුකෝ. මොකද්ද අපි කරන්නේ අපේ හාමුදුරුවනේ? මහත්තයා දැන් ගෙදර යන්ට රෑබෝ වුණා. හෙට දිහාට මොනවා හරි කොරන්ට බලමුකෝ. පන්සලෙන් පිටත් වී නිවසට ආවත් මගේ හිතට සැනසීමක් නොදැනෙන්නේ ඇයි? ඇඳේ ඇලවී දැස් පියාගත්තා. පුංචි මහත්තැන්ට මං හරි ආදරෙන් හිටියා. මහත්තැන් විතරයි මට මනුස්සෙක්ට වාගේ සැලකුවේ. අර කාලකන්නි තුන් දෙනා මට ඉන්න විදියට ඉන්න දුන්නේ නෑ. එනවා දැකලත් මං හැංගුණා. ඒත් මට ඇදලා අරන් ගැහුවා. මගේ පණ ගියේ හරි අමාරුවෙන්. මන් දෙන්නෙක් මක බාවලා දැම්මා. තව එකයි ඉතුරු. වත් මරනවා. මහත්තෙන් අයින් වෙලා ඉන්නවා හොඳ. මොකද මට ඕන දේ මං කරනවා. මගේ වැඩේ අහවර වුණාම මහත්තෙන් මට දානයක් දෙන්න. පුළුවන් නම් රාලහාමි ලව්වම පොඩි රාලහාමිටත් එක්කම. මම තිගැස්සී ඇහැරුණා. දෙයි හාමුදුරුවනේ, සිරිපාල, උඹගේ මූණ හැටි, ඒ තර්ජනාත්මක වචන, වියරු හිනාව දැන් නම් එළි වෙනකල් ඉන්න එක නෝනට හුරු නෑ. පොඩි රාලහාමිගේ ජීවිතේටත් ඒක අනතුරක්. වහාම එළියට බහැපු මං ඝන අඳුරෙම රාලහාමිගේ නිවස බලා දිව ගියා. මා ප්‍රමාද වූවා වැඩි. රාලහාමිගේ මිදුලේ හුළු අතු කීපයක් තිබෙනු මා දුරට යාම දුටුවා. චන්ද්‍රපාල, මොකද මේ? කොරාලහාමි. රාලහාමි සිහිසුන් වුණා මහත්තයා. පොඩි රාලහාමි කාමරේ නෑ.
වරෙලා යන්න. මං දන්නව ඉන්න තැන. අපි පිරිවරම අඩියට දෙකට වැව් ඉස්මත්ත බලා දිව ගියා. නමුත් අපි ප්‍රමාද වැඩි. පොරිසාදයා ඔහුගේ මනදොල සපුරාගෙන තිබුණා. හිස තනිකරම ලේවිලක්. දෑස් හිස දෙපැත්තෙන් පහළට එල්ලා වැටෙමින් තිබුණා. දෑතේ හා දෙපයේ තැනින් තැන මස වෙන්වෙන තරමට සපාකා තිබුණා. බාහුවෙන් වෙන් වූ මස් කැබැල්ලක් පොඩි රාළහමිගේ මුවේ තාමත් රැඳී තිබෙනවා. ඔහු ඉතා ආයාසයෙන් අවසන් හුස්ම පොද හෙළමින් සිටියා. කාලකන්ණියෙක්සේ දිවිගෙවූ පෝරිසාදයා කාලකන්ණියෙක්සේ මරා දැමූ උන්ගෙන් මෙසේ වාඩුවගෙන අවසන් කළා. මා විසින් කරුණු කාරණා පැහැදිලි කර දීමෙන් පසු ගමේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් රාළහාමිගේ මූලිකත්වයෙන් මහා දානමය පින්කමක් පවත්වා පෝරිසාදයා වෙනුවෙන් පින් අනුමෝදන් කළා. එදින මා නිවස වෙත ගියේ ලය පුරවාගත් විශාල සැහැල්ලුවකින්. පුංචි මහත්තයා. චන්ද්‍රපාල, මොකද මේ පාන්දරම? අනේ මහත්තයා, සයිමන් මුදලාලි බෙල්ලේ වැලලාගෙන.